හෙලෝ අදත් වීඩියෝ එකකින් ආවා අපි සමර් එකේ කරපු පික්නික් vlog එක. පික්නික් එකක් යන්න ඇත්තටම මට ගොඩාක් කලින් ඉඳන් ආසාවක් තිබ්බා. ඉතින් අපි කැනඩාවේ ඉන්න හින්දා සමර් එක එනකම්ම ඉන්න උනා පික්නික් එක යන්න. ඊට පස්සේ අපි ප්ලේසස් කතා කරගෙන අපි ඉන්න ලන්ඩන් කියන සිටි එකට ළඟ තැනක් තමයි අපි තෝරගත්තේ. මේ පාක් එකේ නම Wildwood Conservation Area. මෙතන ගොඩක් ඇක්ටිවිටීස් කරන්නත් පුළුවන් තැනක්. පොඩි ලේක් එකක් වගේ තියෙනවා. ඉතින් අපි යාළුවෝ ටික තමයි සෙට් උනේ. මුලින්ම ඉතින් ওই පිරිමි ළමයි ටික නම් අපි අර ඊස්ටර් ටික විදියට අස් කරනකම් එයාලා තියෙන බීම ටික ඉවර කරා. ඊට පස්සේ අපි පළතුරු අරගෙන ආපුවා හොඳට කපා ගත්තා. අලුණේ මෙහෙම හරවලා තියෙනවා. තියලා බලමු තියන්න පුළුවන් කියලා. බැලුවා මේ හරිද? ලඩෝරෙන් පිටර ගහන්නේ මට. අපි පික්නික් එකට කලින් දවසේ බඩු ගෙනල්ලා ලෑස්ති කරගත්තේ මෙහෙම. මේකේ නම් පික්නික් එකට ගැලපෙන්නේ නැති දෙයකට අපි චිකන් උත් හදාන් ගියා. මොකද කට්ටියට බඩගිනි වුණොත් එහෙම කන්න පුළුවන් හින්දා. ඊට පස්සේ අපි ඉතින් අපේ ප්ලෑන් එක වුණේ අර පළතුරු එහෙම අරගෙන ඇවිල්ලා ඉස්තටික් විදියට පික්නික් එක කරන්න. ඉතින් මගේ යාළුවෝ සෙට් එක තමයි මේ ඉන්නේ. හැමෝම ඉතින් මාර විදියට හෙල්ප් කරා. මේ කට්ටියට බඩගිනි තියාගෙන ඉතින් ඉවසගෙන හිටියා මම මේ ඉස්තටික් විදියට ෆොටෝස් එහෙම අරගෙන ඉවර වෙනකම්. මේ ඉන්නේ අපි පික්නික් එකේ බඩු ලෑස්ති කරන ගමන්. නෑ ඉතින් අර ෆොටෝ එක ගන්න ගමන් මුක් කන්න බෑ. මේ මොනවද? මේ කටින් බෝඩ් එකේ තියන්න පුළුවන්. ඩෙසර්ට් එකක් මොකක් හයි ගන්න කෙනා. ඉතින් ශබ්දේ අමාරුයි කියලා මේක රහයි. මං ගියාම බලෙන් මට එපු අන්න මල්ලි කියලා. අමාරුයි ලස්සනට. මේක බිව්වද? මේක දිනනවා. මේ මොකේද? යුනයිටඩ් එකේ දිනනවා කෙහෙල් කොළ. යුනයිටඩ් එකේ දිනනවා කෙහෙල්. ඒක කොර ඕනේ ගන්න වෙනවා. ඒකේ දිනනවා ඩොලර් 10යි කියලා. 10යි? නෑ ඒක කොළ ගොඩක් තියෙනවා. මම ඒක පාරක් කරන් ගියා. The shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. එතන මට ඕන වෙලා තිබ්බ විදිහම වීව් එකක් තිබ්බා. ඒ කියන්නේ ලේක් එකක් වගේ ඉස්සරහාර ලස්සන තනගල පිට්ටනියක වීව් එක මා ලස්සනයි. ඒ ලේක් එක වගේ කෑල්ලේ මිනිස්සු බෝට් එහෙම මේ පදිනවා. තව එතන කැම්පින් කරන්නත් පුළුවන් ඒ කන්සර්වේෂන් ඒරියා එකේ. ඊට පස්සේ මෙහෙම තමයි අපේ කෑම ටික තිබුණේ. ඊට පස්සේ ඉතින් අපි කෑමත් කෑවා ෆොටෝස් එහෙම අරගෙන. ගන්නකෝ. වාසන ජූස් චිකන් මට දෙන එක ෂුවර්ද මේ වගේ. ඒක තියෙන බරයිද? ඔබ බලයි ඒක. අනේ මේ හරින් තියෙන්නේ. ඇපල් එක වැහිද? ඒක ඈතින් තිබ්බත් පොඩියට පේන්නේ. අර පැත්ත හම්බුන්නේ අපි අර කට්ටි හම්බුනේ නැහැ. සාමාන්‍ය අපි ඉස්සර ඔය බර්ත්ඩේ වගේ හම්බ වෙනවා. මේ ගොඩ කාලෙකින් මේ අපි හම්බුනේ. ඊ අනේ මට නිකන් මදි වගේ. කෑම කාලා හැම ඉවර වෙලා අපේ කට්ටිය සෙල්ලම් කරා. කට්ටිය බැඩ්මින්ටන් ප්ලේ කරා, ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ අපි සන්සෙට් එක වගේ වෙලාවේ ෆොටෝස් ටිකක් ගත්තා. නිකන් සන්සෙට් එකත් එක්ක ෆොටෝස් ගත්තා. අපි දෙන්න ලංකාවට යන්නත් ඉන්න නිසා මේ දවස් ටිකේ අර අපි කට්ටිය හම්බෙන අන්තිම දවස් වගේ හින්දා ගොඩක් හවස වෙනකම් අපි එතන ෆොටෝස් ගහා හිටියා.
ඉර බැහැගෙන යන එකත් එතන ලස්සනට පෙනුණා. ගොඩාක් ලස්සන සන්සෙට් එකක් නොවුනට ලස්සනට ඉර බැහැගෙන යනවා පෙනුණා. ඉක්මනට ෆොටෝස් ඉතින් ගත්තා. මොකද ඉක්මනට ඉර බැහැලා ගියා. පොඩක් ඊට පස්සේ ග්ලූමි වගේ වුණා. ඊට පස්සේ අපි ෆොටෝස් අරගෙන ඉවර වෙලා ලේක් එක බලන්න ගියා. ලේක් එකද මොකද්ද මන් දන්නේ නැහැ. ඒක ඉතින් ලංකාවේ අර වැවක් වගේ තමයි. මෙතන මේ සන්සෙට් එක වුණාට පස්සේ නිසා වීඩියෝස් එච්චර ක්ලියර් නැහැ. වීව් එක මා ලස්සනයි. එතන කයකින් එහෙමත් කරන්න පුළුවන්. කයාකින් කරන්න පුළුවන්. බෝට් රයිඩ්ස් යන්න පුළුවන්. ඉතින් එදා දවස ඔහොම තමයි ගෙවුනේ. අපි සන්සෙට් එකත් ඉවර වෙනකන් ඉඳලා කට්ටිය හැමෝම ආය ගෙවල් වලට යන්න ගියා. දැන් ඊළඟ vlogs ටික අපි ලංකාවේ vlogs ටිකකින් හම්බෙන්නම්. එතකල් thank you so much for watching. Bye bye.